හරි. අපි මොනවා ගැනද කතා කර කර හිටියේ? චෝකකු ෂෝගයිලනේ. ඒකේ අපිට අද තියෙන්නේ සුදන් එකයි ෂේන් සුරු ඒවා ලියා ගන්න නේද? අපි මතක රියූටෙන් ටික ලියාගත්ත නේද? චෝකකු ෂෝගයිලගේ. ඔව් සෙන්සරි රුවිතෙන් විතරයි. රියූටෙන් විතරයිනේ. හරි. අපි ලියාගමු. ඊයේ මං කිව්ව නේද? බලා කියවීම. මේක විස්තර කරා නේද? ඔව් සෙන්සරි. හරි. එහෙනම් අපි නෝට් එක ලියාගමු. අපි මෙතනත් කට් කරමුනේ. සුදන්යා ෂියෙන්සුරු කියලා ලියාගමුනේ. හා සෙන්සරි. හරි. ලියාගන්න. කොමියුනිකේෂන් 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 sannivedana sannivedana සුදන් 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 කියන්නේ මාධ්‍ය සුදන් කියන්නේ මාධ්‍ය යා කියන්නේ සහ ෂියෙන් සුරු මෙතන ලියන්න ඕන කතකනවලදී මේක ලියන්න ෂියෙන් සුරු ෂියෙන් සුරුනො රෙයි ෂියෙන් සුරුනො රෙයි ෂියෙන් සුරුනො රෙයි කියලා කියන්නේ ආධාරක මෙවලන් වල උදාහරණ ආධාරක මෙවලන් වල උදාහරණ ආධාරක මෙවලන් වල උදාහරණ ඒකේ ලියාගන්න තරුවක් දාලා ලියාගන්න දොකුවා දොකුවා කියන්නේ බලා කියවීම දොකුවා කියන්නේ බලා කියවීම ඒකේ යටතේ ලියන්න කුචිනො උගොකි කුචිනො උගොකි කටේ චලනයන් වෝ යොමිතොත්තේ කියවා කොමියුනිකේෂන් sannivedanaya වෝ හකාරිමස් කිරීමට උත්සාහ කිරීම
හකාරිමස් කිරීමට උත්සාහ කිරීම. ඕන්නම් මේක චුට්ටක් රූපයෙන් මේ අඳින්න පුළුවන් නම් ඇඳගන්න. විනාඩි 2ක් විතර දෙන්න. එක රූපෙ මේම ඇඳලා. ඇඳලා මට කියන්න. ඔව්. සෙන්සර් මම ඊට පස්සේ ඇඳ ගන්නම් මේ ඉඩ තියලා. හරි. ඒක ඇඳලා ඊට පස්සේ එතන ගාවින් ලියන්න මෙන්න මේක. කුචින උගෝකි කුචින උගෝකි කුචින උගෝකි කටේ චලනයන් වෝ යොමිතෝරු 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 කියන්නේ කියවන යොමිතෝරු කියන්නේ කියවන කයිව කයිව කියන්නේ සංවාද කයිව කියන්නේ සංවාද ඊට පස්සේ දෙක හිට්සුදන් 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 කියන්නේ ලිඛිත sannivedanaya හිට්සුදන් කියන්නේ ලිඛිත sannivedanaya මේ පින්තූරේ තියෙනවද ළඟ? ඔව් සෙන්සර්. ටක් ගාලා අලව ගන්න පුළුවන්ද? අලවගෙන කියන්න මට. හරි සෙන්සර්. හරි. ඒ අඩිත ලියාගන්න කමි 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 කියන්නේ කඩදාසි කමාවක් හිට්සුදන්කි 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 කියන්නේ ලිවීමේ උපකරණ හිට්සුදන්කි කියන්නේ ලිවීමේ උපකරණ නදෝ 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 කියන්නේ ආදිය වෝ මොචි ඉතේ මොචි ඉතේ මොචි ඉතේ කියන්නේ භාවිතා කර මොචි ඉතේ කියන්නේ භාවිතා කර කොමියුනිකේෂන් 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 sannivedanය sannivedanය වෝ හකාරිමස් කිරීමට උත්සාහ කිරීම කිරීමට උත්සාහ කිරීම
ඊට පස්සේ ලියන්න නැවතීමේ තිත ICT නදෝමෝ ICT නදෝමෝ ICT නදෝමෝ තොරතුරු තාක්ෂණය වගේ එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණය ආදියත් තොරතුරු තාක්ෂණය ආදියත් කත්සියෝ සරෙතේ ඉමස් කත්සියෝ සරෙතේ ඉමස් කත්සියෝ සරිතේ ඉමස් කියන්නේ භාවිත කිරීම කත්සියෝ සරිතේ ඉමස් කියන්නේ භාවිත කිරීම හරි ඊට පස්සේ තුන්වෙනි එක තුන්වෙනි එක ලියන්න ෂුවා 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 කියන්නේ සංඥා භාෂාව ෂුවා කියන්නේ සංඥා භාෂාව ෂුවා කියන්නේ සංඥා භාෂාව එතකොට මෙන්න මේ පින්තූරය අලව ගන්න හරි සෙන්සේ. ඒ අර්ථය ලියා ගන්න තේ 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 කියන්නේ අත එහෙම නැත්නම් අත් යා යා කියන්නේ සහ යුබිනෝ උගෝකි යුබිනෝ උගෝකි යුබිනෝ උගෝකි ඇඟිලිවල චලනයන් ඇඟිලිවල චලනයන් තෝ 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 කියන්නේ සහ කවෝ 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 කියන්නේ මුහුණ කවෝ කියන්නේ මුහුණ යා කියන්නේ සහ කුබි 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 කියන්නේ බෙල්ල කුබි කියන්නේ බෙල්ල නදෝ නදෝ කියන්නේ ආදිය නදෝ කියන්නේ ආදිය නෝ දෝස දෝස කියන්නේ චලනයන් දෝස කියන්නේ චලනයන් වෝ කුමි අවසෙතේ කුමි අවසෙතේ කුමි අවසෙතේ ඒකාබද්ධ කිරීමෙන් ඒකාබද්ධ කිරීමෙන් ඉමිවෝ සුතයි මස් ඉමිවෝ සුතයි මස් ඉමිවෝ සුතයි මස් ඉමිවෝ සුතයි මස් කියන්නේ තේරුම sannivedanaya කිරීම
හරි. මම ප්‍රශ්නයක් අහලා ඒකට උත්තරේ දෙන්න. හරිද? එතකොට චෝකකු ශෝගයිනෝ අරුරියෝෂා ශුවාවෝ සුකත්තේ කමියුනිකේෂන් වෝ තොරිමස්. ඕක අයිති වෙන්නේ ගෙන්ගොතෙකි කමියුනිකේෂන් වලටද හිගෙන්ගොතෙකි කමියුනිකේෂන් වලට. චෝකකු ශෝගයිනෝ අරුරියෝෂා ශුවාවෝ සුකත්තේ කමියුනිකේෂන් වෝ තොරිමස්. ඕක අයිති වෙන්නේ ගෙන්ගොතෙකි කමියුනිකේෂන් වලටද හිගෙන්ගොතෙකි කමියුනිකේෂන් වලට. ගෙන්ගොතෙකි ඉගෙන්ගොතෙක් කමියුනිකේෂන් ගෙන්ගොතෙකි කමියුනිකේෂන්. ගෙන්ගොතෙකි කමියුනිකේෂන් කියන්නේ මොකද්ද? වාචික වාචික කමියුනිකේෂන් වාචික sannivedana. ඔන්න ඔය විදිහට තමයි අහන්නේ නේද? මේ අර වාචික sannivedanaය ගැන නිවැරදි අදහස. නේද? කිව්ව මතකයිද? මම එක්සෑම් එකේ කිව්වා. ගෙන්ගොතෙකි කමියුනිකේෂන් නෝ රෙයි. උදාහරණයක් විදියට මොකද්ද ගෙන්ගොතෙකි කමියුනිකේෂන් කියන්නේ කියලා. ඒතකොට ඔය ලෙඩ රෝග තියෙන්නේ. ඔය චිකකු ශෝගයි, චෝකකු ශෝගයි. අපි දැන් ඉගෙන ගන්න කට්ටිය තියෙන. අන්නේ කට්ටියගේ නිදසුනක් දීලා තමයි අතන ප්‍රශ්නේ අහන්නේ. එතකොට හොඳට බලා ගන්න ඕන. තේරුණාද දැන් ප්‍රශ්නේ? ඔව් තේරුණාද? සෙන්සේ. හා. එතකොට මේක කියන්න බලන්න. චෝකකු ශෝගයිනෝ අරුරියෝෂා හිත්සුදංකිවෝ සුකත්තේ කොමියුනිකේෂන් වෝ තොරිමස්. ඒක අයිති වෙන්නේ ගෙන්ගොතෙකි කමියුනිකේෂන් වලටද හිගෙන්ගොතෙකි කමියුනිකේෂන්. ඉගෙන්ගොතෙක් කමියුනිකේෂන් මොකද? ඉගෙන්ගොතෙක් හිගෙන්ගොතෙකි. හිත්සුදං කිව්වේ මොනවද? ලිඛිත සංනිවේදන. එතකොට ලිඛිත sannivedanaya කරන්නේ හිගෙන්ගොතෙකිද? ගෙන්ගොතෙක් කමියුනිකේෂන් ගෙන්ගොතෙකිනේ. අපි ඉගෙන ගත්තනේ ගෙන්ගොතෙකි කමියුනිකේෂන් එකේ මොජි. නේද? මොජි කියන්නේ මොකද්ද? ලිපි ලිපිදාව. එතකොට හිත්සුදාංක කියන්නේ ලිඛිත සංනිවේදනය. එතකොට ඒක අයිති වෙන්නේ ගෙන්ගොතෙකි ඉගෙන්ගොතෙක් කමියුනිකේෂන්. ගෙන්ගොතෙක් ගෙන්ගොතෙකි කමියුනිකේෂන්. තේරුණාද? ඔව් සෙන්සේ. හා හරි. ඊට පස්සේ ලියා ගන්න 4 හොචෝකි. 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 හොචෝකි කියන්නේ සෙවන උපකරණ. ඒ කියන්නේ මෙන්න මේ කනට දාන මේවෙක. හොචෝකි ශ්‍රවණ උපකරණ. මේ පින්තූරය අලව ගන්න. හරි සෙන්සේ. හරි. මෙන්න මෙතන මාක් කරගෙන දාගෙන යන හොචෝකි කියලා. එතකොට හොචෝකි කියන්නේ සෙවන උපකරණ. එතකොට 4 වෙනි පාඩම ඉගෙන ගන්නවා හොකෝකි කියලා. එතකොට හොකෝකි කියන්නේ වොකර් එකට. හොකෝකි කියන්නේ වොකර් එකට. එතකොට හොචෝකි කියන්නේ සෙවන උපකරණ. ওই දෙක පටලවා ගන්න එපා. හරි. ඒක ලියලා යටින් ලියා ගන්න. හොචෝකි 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 ශ්‍රවණාධාර ශ්‍රවණාධාර ශ්‍රවණ ආධාරක කියන එක අපි අර ශ්‍රවණාධාරක විදිහට සංදි කර. ශ්‍රවණාධාර මායිකුදේ මායිකුදේ
මයිකුදේ කියන්නේ මයික්‍රොෆෝනය තුලින්. එහෙම නැත්නම් මයික්‍රොෆෝන් එකෙන්. ඕතෝ. ඕතෝ. ඕතෝ කියන්නේ ශබ්දය. ඕතෝ කියන්නේ ශබ්දය. වෝ අත්සුමෙතේ. 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 රැස් කර. එහෙම නැත්නම් එකතු කර. රැස් කර. එහෙම නැත්නම් එකතු කර. සෝෆුකුෂි. 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 විස්තරණය කර. විස්තරණය කර. මිමිනි. මිමිනි. මිමිනි කියන්නේ කනට. මිමිනි කියන්නේ කනට. තොදොකෙරු. 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 ලබා දෙන. ශුරු දෙස්. ශුරු දෙස්. මෙවලමක් වේ. මෙවලමක් වේ. මෙවලමක් වේ. එතකොට ලෙඩ රෝග දෙකක් කතා කරා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ශිෂ්‍යුගෝෂෝ. ශිෂ්‍යුගෝෂෝ. ශිෂ්‍යුගෝෂෝ කියලා කියන්නේ ඇපේෂියාව. ශිෂ්‍යුගෝෂෝනෝ අරුහිතෝතෝනෝ කොමියුනිකේෂන්. ඒ කියන්නේ ඇපේෂියාව තියෙන වැඩිහිටියොත් එක sannivedanaya කරන එක. ඇපේෂියාව කියන එක අහලා තියෙනවද? නෑ සෙන්සේ. අහලා නැහැ නේ. හරි. ඇපේෂියාව කියලා කියන්නේ අපේ මොලේ ගත්තොත් ඒ මොලේ තියෙන මස්තිෂ්කයේ ඒ මස්තිෂ්කයේ තියෙන භාෂාවට සම්බන්ධ වෙලා තියෙන කලාපේ හානි වෙච්ච ලෙඩ රෝගේ තමයි ඇපේෂියාව කියලා කියන්නේ. මස්තිෂ්කයේ භාෂාවට සම්බන්ධ කලාපේ හානි වීම නිසා ඇතිවන ලෙඩ රෝගයක් තමයි ඇපේෂියාව කියලා කියන්නේ. එතකොට මේ රියෝෂලාගේ භාෂාව සම්බන්ධ ක්‍රියාකාරකම් අඩුයි මෙයාලට. නේද? ඇයි ඉතින් භාෂාවට සම්බන්ධ කලාපේනේ මෙයාලගේ හානි වෙලා තියෙන්නේ. ඒ නිසා මෙයාලට භාෂාව සම්බන්ධ ක්‍රියාකාරකම් අඩුයි. මේ දේවල් එයාලගේ ක්‍රියාකාරීත්වය අඩුයි. එතකොට මොනවද භාෂාවට සම්බන්ධ ක්‍රියාකාරකම් කියන්නේ? කවුරු හරි කෙනෙක් කතා කරන දෙයක් එයාට තේරුම් ගන්න අමාරුයි. එයාට කතා කරන්න අමාරුයි. ඊට පස්සේ මොනවා හරි දෙයක් ලියලා තියෙනවා. ඒක කියවලා අවබෝධ කරගන්න අමාරුයි එයාට. ඒ වගේම තමයි එයාට ලියන්න අමාරුයි. ඔන්න ඔය දේවල් එයාට අමාරුයි. ඔන්න ඔය ලෙඩේට තමයි අපි කියන්නේ ඇපේෂියාව කියලා. ඇපේෂියාව කියලා කියන්නේ. හරි. අපි ඔක ලියාගමු. ලියාගන්න 3 කියලා. ಶಿಶುಘೋಷೋನು ಅರುಹಿತೋತೊನೋ ಶಿಶುಘೋಷೋನು ಅರುಹಿತೋತೊನೋ ಶಿಶುಘೋಷೋನು ಅರುಹಿತೋತೊನೋ ඇපේෂියාව ඇති පුද්ගලයන් සමග
ඇපේසියාව ඇති පුද්ගලයන් සමග no communication 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 sannivedanaya sannivedanaya ඒක ලියලා ඊට පස්සේ ලියන්න තොකුචෝ 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 කියන්නේ ලක්ෂණ තොකුචෝ කියන්නේ ලක්ෂණ දාලා ඊට පස්සේ ලියන්න ශිත්සු ගොෂෝවා ශිත්සු ගොෂෝවා ශිත්සු ගොෂෝවා ඇපේසියාව යනු ඇපේසියාව යනු ඩයිනෝනෝ 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 මස්තිෂ්කයේ ඩයිනෝනෝ මස්තිෂ්කයේ ගෙන්ගොනි 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 කියන්නේ භාෂාවට ගෙන්ගොනි කියන්නේ භාෂාවට ගෙන්ගොනි කියන්නේ භාෂාවට කකවරු 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 සම්බන්ධ කකවරු සම්බන්ධ සම්බන්ධ රියෝ ඉකි රියෝ ඉකි රියෝ ඉකි රියෝ ඉකි කියන්නේ කලාපය රියෝ ඉකි කලාපය ගා සොන්ෂෝ සුරු කොතෝ දේ සොන්ෂෝ සුරු කොතෝ දේ සොන්ෂෝ සුරු කොතෝ දේ කියන්නේ හානි වීමෙන්ය සොන්ෂෝ සුරු කොතෝ දේ කියන්නේ හානි වීමෙන්ය ඊට පස්සේ රෝලක් කැරලා ලියන්න හනශිවෝ කීතේ රිකයි සුරු හනශිවෝ කීතේ රිකයි සුරු කතාවට සවන් දී අවබෝධ කර ගැනීම හනශිවෝ කීතේ රිකයි සුරු කතාවට සවන් දී අවබෝධ කර ගැනීම කමාවක් කකිමොනෝ වෝ යොන්දේ රිකයි සුරු කකිමොනෝ වෝ යොන්දේ රිකයි සුරු ලිය කියවිලි කියවා අවබෝධ කර ගැනීම කකිමොනෝ වෝ යොන්දේ රිකයි සුරු ලිය කියවිලි කියවා අවබෝධ කර ගැනීම
කමාවක්. හනසු. හනසු. හනසු කියන්නේ කතා කිරීම. හනසු කියන්නේ කතා කිරීම. ජීවෝ කකු. ජීවෝ කකු. ජීවෝ කකු. ජීවෝ කකු කියන්නේ අකුරු ලිවීම. ජීවෝ කකු කියන්නේ අකුරු ලිවීම. නදෝනෝ. නදෝනෝ. නදෝනෝ කියන්නේ ආදී. ආදී. කිනෝනි. කිනෝනි. කාරයන්. කාරයන්. තේයික. තේයික. තේයික කියන්නේ අඩුවීම. තේයික කියන්නේ අඩුවීම ගා. මීරාරේ මස්. මීරාරේ මස්. දකින්නට ලැබීම. දකින්නට ලැබීම. හරි. ඊට පස්සේ අපි කතා කරන්නේ මෙයාලත් එක්ක sannivedanaya කරනකොට මතක තියාගන්න ඕන කරුණු ගැන. දැන් මෙයාලා කියනවනේ නේද? ශිෂ්‍යഘോഷෝ කියන්නේ මෙන්න මේ වගේ කට්ටිය. එතකොට යාට භාෂාව සම්බන්ධ කලාපේ හානි වෙලා තියෙනවා. එතකොට අපි කතා කරන දේවල් යාට තේරෙනවද? යාලට තේරුම් නෑ. ගන්න අමාරුයි. නේද? තේරුම් ගන්න අමාරුයි නේ. කතා කරන දේවල් යාලට තේරුම් ගන්න අමාරුයි. අර අපි කතා කරේ. කතා කළ දෙයක් තේරුම් ගැනීමේ හැකියාව යාලට අඩුයි. නේද? අපි මොනවා හරි දෙයක් කිව්වට පස්සේ ඒක තේරුම් ගැනීමේ හැකියාව යාලට අඩුයි. එතකොට අපි මොකද්ද කරන්න ඕනේ? මේ වගේ කට්ටියත් එක්ක කතා කරනකොට. අපි මේ වගේ කට්ටියත් එක්ක කතා කරනකොට අපි මොකද්ද කරන්න ඕනේ? කෙටි වෙන්න ඕනනේ. අපි කතා කරන ඒවා කෙටි වෙන්න ඕන. නේද? කෙටි තේරුම් ගන්න පහසු වචන වලින්. නේද? කෙටි වෙන්න ඕන තේරුම් ගන්න පුළුවන් පහසු වචන වලින් එයාලත් එක්ක කතා කරනකොට සෙමින් කතා කරන්න. දැන් හිතන්න මේ වගේ රියෝෂ කෙනෙක් කියනවා දැන් අහන්න ඕන අපි බත් කෑවද කියලා. එතකොට කොහොමද එතකොට එයාගෙන් අහන්නේ? අපි කොහොමද අහන්නේ? බත් කෑවද කියලා විතරයි අහන්න ඕනනේ. එහෙමනේ. නැත්තම් බත් කියලා අහන්න ඕනනේ. එතකොට එයා දන්නවා බත් ගැන තමයි මේ අහන්නේ කියලා නේ. අන්න ඒ වගේ. කෙටි තේරුම් ගැනීමට පහසු වචන වලින් සෙමින් පැහැදිලිව කතා කරන්න. ඊට පස්සේ හොඳටම අමාරු කෙනෙක් ඉන්නවා. දැන් ඔහොම කියන දේවල් එහෙම තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා. ඉතින් එහෙම තේරෙන්නේ නැති කෙනෙක්ට එක්ක කොහොමද අපි කතා කරන්නේ? මේ බලන්න. කොහොමද මෙයා කතා කරලා තියෙන්නේ? පින්තූර පෙන්නලා පින්තූරයක් පෙන්නලා. නේද? එහෙම නැත්තම් ෆොටෝ එකක් පෙන්නලා. පින්තූර, ෆොටෝ. අන්නේ දේවල් පෙන්නලා එයත් එක්ක කතා කරනවා. එතකොට මෙතන මේ සාත්තු සේවකයා මෙයාගෙන් අහන්නේ මොකද්ද මේ? මේ පින්තූරෙන් මොකද්ද පේන්නේ? ඒකේ දාඩිය රස්නේ රස්නේද කියලා. මෙතන එතන සීතලයි. සීතලයිද කියලා අහන්නේ. ඒ වගේම තමයි මෙයාලත් එක්ක
තව කරන මාධ්‍යයක් තමයි අභිනයන් භාවිතා කරන. අභිනයන් අත් භාවිතා කරලා නේද? මූණ භාවිතා කරලා ඒ වගේ දේවල් කළා මෙයාලත් එක්ක භාෂාමය නොවන sannivedana ක්‍රමවේද භාවිතා කරන්න කියලා කියනවා. එතකොට පින්තූර ඊට පස්සේ පින්තූර ඒ වගේම යාලත් එක්ක ඔය ඡායාරූප ඒ වගේ දේවල් ඒ වගේම අභිනයන් අන්න ඒ වගේ භාෂාමය නොවන sannivedana මාධ්‍ය භාවිතා කරන්න කියලා කියනවා. ඔන්න දෙවෙනි එක. ඊට පස්සේ තුන්වෙනි එක. මොකද තුන්වෙනි එක කියන්නේ කොමකයි. කොමකයි කියන්නේ කුඩා. ඊ කියන්නේ කියන. මචිගයි කියන්නේ වැරදි. වා සිතෙකි සිනයියෝනි ශිමස්. හඳුනා නොගැනීම සිදු කරන්න. කුඩා කියන වැරදි හඳුනා නොගැනීම සිදු කරන්න. ඒ කියන්නේ මෙයාලත් එක්ක කතා කරනකොට සමහර වෙලාවට මෙයාලට තේරෙන්නේ නැහැ නේ අපි මොකද්ද කියන්නේ කියලා. නේද? එතකොට එහෙම තේරෙන්නේ නැති වෙනකොට මෙයාලා එක එක දේවල් කියන්න පුළුවන් අපිට. එහෙම දේවල් දැන් අපි අහන දෙයකට නෙවෙයි මෙයාලා උත්තර දෙන්නේ. එයාලා වෙන දේවල් මොනවා හරි දෙයක් කියන්න පුළුවන්. අන්න ඒ වගේ මෙයාලගේ අතින් වෙන කුඩා කුඩා වැරදි ඒ දේවල් වැඩිය ගණන් ගන්න නැතුව සාතු සත්කාරය කරන්න කියලා තමයි කියන්නේ. කුඩා කියන වැරදි හඳුනා නොගෙන සාතු සත්කාරය කරන්න කියලා. ඒ වගේම තමයි දැන් මට කියන්නේ දැන් මෙයාලත් එක්ක අපි කතා කරනකොට මෙයාලගෙන් දැන් අපිට මොනවා හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. එතකොට දැන් අපි ප්‍රශ්න අහන ක්‍රමවේද දෙකක් ඉගෙන ගත්තනේ. නේද? සංවෘත ප්‍රශ්නයි අනිත් එක විවෘත ප්‍රශ්නයි. ඔය වගේ රියෝෂ කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහන්න ඕනකොට අපි මොන වගේ ප්‍රශ්නයක්ද අහන්නේ? සංවෘත එකක්ද විවෘත එකක්ද? ඔය වගේ රියෝෂ කෙනෙක්ගෙන්. සංවෘත ප්‍රශ්න සංවෘත ප්‍රශ්න. ඇයි සංවෘත ප්‍රශ්න අහන්නේ? ඒක ඔව් කියලා හරි නෑ කියලා හරි විතරනේ කියන්න පුළුවන්. අන්න හරි. එයාට ඒකට උත්තරේ දෙන්න පුළුවන්. ඔව් හරි නෑ හරි තනි වචනේන්නේ. නේද? අහන්න පුළුවන් බත් කනවද කියලා. එතකොට එයාට දෙන්න පුළුවන් උත්තරේ ඔව් හරි බෑ හරි. අන්න ඒ වගේ. එතකොට මෙයාට තේරුම් ගන්න හැකියාවත් ටිකක් අඩුයිනේ. නේද? ලොකු ලොකු ප්‍රශ්න අහන්න ගියත් මෙයාට මේක අපිට කියන්නත් බෑ මෙයාට ලොකු ලොකු ප්‍රශ්න. මොකද මෙයාට තේරුම් ගන්නෙත් නෑ. ඊට පස්සේ මෙයාට තේරුම් ගැනීමේ හැකියාවත් අඩුයි. ඒ හින්දා මෙයාලත් එක්ක කතා කරනකොට අපි කතා කරන්නේ කොහමද? සංවෘත ප්‍රශ්න වලින් කතා කරන්න කියලා කියනවා. ඔන්න ඔය හතර තමයි ශිෂ්‍යගෝෂෝ තියෙන රියෝෂලත් එක්ක sannivedanaya කරනකොට මතක තියාගන්න ඕන කරුණු හතර. තේරුණාද? ඔව් සෙන්සර්. හරි. එහෙනම් අපි ලියාගමු. අපි රියුයිතෙන් කියලා විතරක් ලියාගමුනේ. හරි සෙන්සර්. රියුයිතෙන්. රියුයිතෙන්. රියුයිතෙන් කියන්නේ මතක තබා ගත යුතු කරුණු. රියුයිතෙන් කියන්නේ මතක තබා ගත යුතු කරුණු. ඒ අර්ථය ලියාගන්න එක කියලා. මිජිකකු 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 කියන්නේ කෙටි. මිජිකකු කියන්නේ කෙටි. වකරි යසුයි කොතොබදේ. වකරි යසුයි කොතොබදේ. තේරුම් ගැනීමට පහසු වචන වලින්
තේරුම් ගැනීමට පහසු වචන වලින් කමාවක් යුක්කුරි 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 කියන්නේ සෙමින් යුක්කුරි කියන්නේ සෙමින් කමාවක් හක්කිරි 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 පැහැදිලිව හක්කිරි කියන්නේ පැහැදිලිව තෝ හනෂි කකෙමස් හනෂි කකෙමස් කියන්නේ කතා කිරීම කතා කිරීම දෙක ඒ කියන්නේ පින්තූර කියන්නේ පින්තූර යා කියන්නේ සහ ශෂින් ශෂින් කියන්නේ ඡායාරූප ඡායාරූප මිබුරියා තෙබුරි මිබුරියා තෙබුරි මිබුරියා තෙබුරි කියන්නේ අභිනය නදෝ ආදී ගෙන්ගො ඉගයිනෝ ගෙන්ගො ඉගයිනෝ භාෂාමය නොවන ගෙන්ගො ඉගයිනෝ භාෂාමය නොවන කොමියුනිකේෂන් sannivedanaය වෝ katsuyoshimස් භාවිත කිරීම භාවිත කිරීම 3 කොමකයි කුඩා කියන්නේ කියන මචිගයි කියන්නේ වැරදි වා shiteki shinai shimasu shiteki shinai shimasu shiteki shinai shimasu කියන්නේ හඳුනා නොගැනීම සිදු කරන්න හඳුනා නොගැනීම සිදු කරන්න 4 තොසෙ සරෙත ශිත්සුමුන් සංවුත ප්‍රශ්න තොසෙ සරෙත ශිත්සුමුන් කියන්නේ සංවුත ප්‍රශ්න වෝ
ශිතේ. ශිතේ කියන්නේ කර. කර වරහන් ඇතුලේ. හයි. හයි කියන්නේ ඔව්. වරහන් වහලා ඊයේ. ඊයේ කියන්නේ නෑ. නදෝ. වගේ. කොතයේ යසුයි. කොතයේ යසුයි. පිළිතුරු දෙන්න පහසු. කොතයේ යසුයි. පිළිතුරු දෙන්න පහසු. කුෆෝවෝ ශිමස්. කුෆෝවෝ ශිමස්. කුෆෝවෝ ශිමස්. සකස් කිරීම. සකස් කිරීම. හරි. දැන් එතකොට මෙයාලගේ භාවිතා කරන මාධ්‍ය සහ ආධාරක මෙවලා මොනවද? ශිෂ්‍යකෝෂෝ තියෙන කට්ටියත් එක්ක. දැන් අපිට කියනවා මෙයාලගේ භාෂාව සම්බන්ධ කාර්යයන් මෙයාලට අඩුයි කියලා. එතකොට මාධ්‍ය විදියට භාවිතා කරන්න පුළුවන් මොනවද? උච්චාරණය නොවන අභිනය. නේද? උච්චාරණය නොවන අභිනය. කියන්නේ මිබුරු තෙබුරු භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි යාලත් එක්ක තව භාවිතා කරන්න පුළුවන් ඒ. ඒ කියන්නේ පින්තූර. ඊට පස්සේ මොකද මේ කතකන වලින් තියෙන්නේ? ඉරාසුතෝ. ඉරසුතෝ. ඉරසුතෝ කියන්නේ නිදර්ශක. පින්තූර සහ නිදර්ශක. මොකක් හරි නිදසුන් වගේ මොනවා හරි දෙයක් අරගෙන. ඒ කියන්නේ ඔය ඡායාරූප කරන වගේ. අන්න ඒ වගේ. හරි දැන් හිතන්න දැන් සීතල වෙලා ඉන්නව නම් ඒ වගේ පින්තූරයක්. ඊට පස්සේ අර අන්නේ විදියට නිදර්ශක මොනවා හරි නිදර්ශක වගේක් භාවිතා කරලා එයාලත් එක්ක sannivedanaya කරනවා කියලා. ලියාගමු. අපි මෙතන මේක ලියමුනේ. සුදන්. සුදන්. සුදන් කියන්නේ මාධ්‍ය. සුදන් කියන්නේ මාධ්‍ය. යා කියන්නේ සහ. ශියෙන් සුරුනො රෙයි. ශියෙන් සුරුනො රෙයි. මෙන්න මේක විදියට ලියා ගන්න. මේක. ශියෙන් සුරුනො සුදන් යා ශියෙන් සුරුනො රෙයි. ශියෙන් සුරුනො රෙයි. ශියෙන් සුරුනො රෙයි කියන්නේ ආධාරක මෙවල. ආධාරක මෙවල. ඒ අර්ථ ලියාගන්න පළවෙනි එක හත්සුව ඉගයිනෝ හත්සුව ඉගයිනෝ හත්සුව ඉගයිනෝ උච්චාරණය නොවන හත්සුව ඉගයිනෝ උච්චාරණය නොවන
මිබුරි තෙබුරි. මිබුරි තෙබුරි. මිබුරි තෙබුරි. අභිනයන්. අභිනයන්. නදෝනො කත්සුයෝ. නදෝනො කත්සුයෝ. කත්සුයෝ ශිමස්. නදෝනො කත්සුයෝ ශිමස්. නදෝනො කත්සුයෝ ශිමස් ආදිය භාවිතා කිරීම. ආදිය භාවිතා කිරීම. ඊට පස්සේ ලියන්න ඒ කියන්නේ පින්තූර. යා කියන්නේ සහ. ඉරසුතෝ. ඉරසුතෝ. ඉරසුතෝ කියන්නේ නිදර්ශක. නදෝනො කත්සුයෝ. නදෝනො කත්සුයෝ. ආදිය භාවිතය. ආදිය භාවිතය. ආදිය භාවිතය. හරි. ඔන්න දැන් ලෙඩ රෝග 3ක් කතා කරලා ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ අවසාන ලෙඩ රෝගේ. ඔතනින් පස්සේ අපේ 3 වෙනි පාඩමේ 2වෙනි චැප්ටර් එකත් ඉවරයි. මොකද්ද අවසාන මාතෘකාව? නින්චිෂෝ. සාමාන්‍යයෙන් ওই නින්චිෂෝ කියන එක හොඳට බලා ගන්න. මොකද සමහර කයිගෝ ඉන්ඩෝ වලදී අහනවා නින්චිෂෝ කියන්නේ මොකද්ද කියලා. ඒතර නින්චිෂෝ කියලා කියන්නේ ඩිමෙන්ෂියාව කියන එක. සිංහලෙන් කියන්නේ ඩිමෙන්ෂියා. සාමාන්‍යයෙන් ඩිමෙන්ෂියාව තියෙන ලෙඩ රෝග තියෙන රියෝෂල දැකලා තියෙනවද? නෑනේ. අහලා තියෙයි සෙන්සර්. ආලා තියෙනවනේ. සාමාන්‍යයෙන් ওই සාදු සේවා මේ ලංකාවේ ඉන්න මේ වැඩිහිටි නිවාසවල ඉන්නවා ඒ වගේ කට්ටිය. එතකොට එයාලගේ මේ ලක්ෂණය තමයි එයාලට අමතක වෙනවා. ඉක්මනට අමතක. සාමාන්‍යයෙන් වයසට යනකොට දේවල් අමතක වෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි ඩිමෙන්ෂියාව තියෙන රියෝෂ කෙනෙක්ගේ අමතක වෙන එක අසාමාන්‍ය දෙයක්. එයාලට මේ ඒ කියන්නේ එයාලට අමතක වෙනවා. ඉක්මනට මේ කරන දේ මේ මොහොතේ අමතක වෙනවා. එතකොට අන්නේ කට්ටියත් එක්ක sannivedanaya කරනකොට මතක තියාගන්න ඕන කරුණු ටික විතරයි අපිට කියලා දෙන්නේ. මොකද ඩිමෙන්ෂියාව කියන එක කියලා දෙනවා දෙවෙනි පාඩමේ පුරාවල ඩිමෙන්ෂියාව ගැන වෙනම විස්තරයක් කියලා දෙනවා. එතකොට ඔයාලා මතක තියාගන්න මෙතනදී ඩිමෙන්ෂියාව කියලා කියන්නේ මොකද්ද? ඩිමෙන්ෂියාව තියෙන රියෝෂ කෙනෙක්ගේ විශේෂ ලක්ෂණය තමයි දේවල් අමතක වෙනවා කියන්නේ. එතකොට ඩිමෙන්ෂියාව කියලා කියන්නේ අර අපේ මොළය ගත්තොත් ඒ මොළවේ මේ සංජානන ක්‍රියාවලිය අපේ මොළයේ සංජානන ක්‍රියාවලිය අඩුවීම නිසා එයාලට එදිනෙදා ජීවිතයේ ක්‍රියාවල් ඒ වගේම තමයි මේ සමාජ ක්‍රියාවලියන් වල ඒ දේවල් වල ක්‍රියාකාරීත්වය අඩුවීම. එතකොට සංජානන ක්‍රියාවලිය කියලා කියන්නේ ඔය දෙයක් තේරුම් ගන්න එක මොනවා හරි ක්‍රියාවක් කරන එක ඒ දේවල් වල අඩුවීමක් තමයි වෙන්නේ. මොළයේ සංජානන ක්‍රියාවලිය අඩුවීම නිසා තමයි ඔය ඩිමෙන්ෂියාව හැදෙන්නේ. හරි. එතකොට ඔන්න ඔය වගේ රියෝෂලත් එක්ක කොහොමද සාතු සත්කාරය කරන්නේ? කොහොමද දැන් ඩිමෙන්ෂියාව තියෙන කෙනෙක්ගේ ප්‍රධාන ලක්ෂණය තමයි දේවල් අමතක වෙන්නේ. එතකොට එයාලත් එක්ක sannivedanaya කරනකොට අපි හෙමින් කතා කරනවා. හෙමින් කතා කරනවා කියන්නේ අපි අර
කරුණාවන්තව කතා කරන එකනේ. හෙමින් එයාලත් එක්ක සුහදව කතා කරන්න. ඒ වගේම තමයි එයාලත් එක්ක කතා කරනකොට එයාලට තේරුම් ගන්න පුළුවන් පහසු වචන වලින්. ඒ වගේම තමයි කෙටි වචන වලින් තමයි අපි එයාලත් එක්ක sannivedanaya කරන්න ඕන. ලොකු වචන කිව්වට පස්සේ එයාලට ඒක තේරෙන්නේ නැහැනේ. ඇයි මෙයාගේ ප්‍රධාන ලක්ෂණය තමයි අමතකේ. අපි දිග වාක්‍යයක් කිව්වට පස්සේ අර මුල කියපු ටික එයාට අමතක වෙනවා. ඒ නිසා එයාලට තේරුම් ගන්න පහසු වචන වලින් ඒ වගේම තමයි කෙටි වාක්‍ය වලින් මෙයාලත් එක්ක sannivedanaya කරන්න ඕන. ඒ වගේම තමයි අපිට විශේෂ කාර්යයක් කියනවා මෙතනදී. සමහර වෙලාවට එයා කතා කරන කරුණු ඒ කතා කරන දේවල් මොකද්ද වෙන්නේ? වෙනස් වෙන්න පුළුවන්. එයාලත් එක්ක කතා කරන සමහර වෙලාවට අපි අහන දේට නෙවෙයි මෙයා උත්තර දෙන්නේ. නේද? අහන දේට නෙවෙයි උත්තර දෙන්නේ. එතකොට එයා කතා කරන දේවල් වල වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ඒ දේවල් ඒ කියපු දේවල් ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ඒවා ඒ විදියටම පිළි අරගෙන එයාට සානුකම්පා කරන්න. දැන් හිතමු දැන් මදුශාණියට ඩිමෙන්ෂියාව තියෙන කෙනෙක්. දැන් මං මදුශාණියෙන් අහනවා බත් කෑවද කියලා. ඔයා ඒකට උත්තරේ දෙන්නේ කියනවා නෑ මන් නෑවා. නෑ මම මේ කරා කියලා. දැන් ඒතකොට මම අහුව ප්‍රශ්නේ බත් කෑවද කියලා. ඒතර මදුශාණි කියන්නේ නෑව කියලා. ඒතකොට මම මොකද කියන්න ඕනේ? මම දැන් තර්ක කරන්න ඕනද රියෝෂත් එක්ක මං අහන්නේ ඔයාගෙන් බත් කෑව එක විතරයි මං ඔයාගෙන් නෑව කියන එක නෙවෙයි අහන්නේ කියලා තර්ක කරන්න පුළුවන්ද? බෑ. තර්ක කරන්න බෑ. එතකොට මම කියන්න ඕන හා ඔයා නෑවද? හා කොයි වෙලාවේද ඔයා නෑවේ? නේද? අන්න ඒක තමයි එයා කතා කරන කරුණු අන්තර්ගතයේ වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒව පිළි අරගෙන ඒව ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ඒවට සානුකම්පා කරනවා. එතකොට ඔයා මම බත් කෑවනම් ඔයා කියනවා නෑ මං නෑව කියලා. ඊට පස්සේ මං කියනවා ඔයා නෑවද? ඇත්තද ඔයා නෑවද කියලා අහලා කොයි වෙලාවද නෑවේ කියලා කතා කරලා ඊට පස්සේ ඔයාට අනුකම්පා කරලා ඒ දේවල් පිළි අරගෙන එයාට අනුකම්පා කරන එක තමයි කියන්නේ ඔය තුන්වෙනි පොයින්ට් එක. තේරුණාද? ඔව් සෙන්සර්. හරි. එහෙනම් අපි ලියාගමු. ලියන්න නිංචිසෝනෝ අරුහිතෝතොනෝ නිංචිසෝනෝ අරුහිතෝතොනෝ නිංචිසෝනෝ අරුහිතෝතොනෝ ඩිමෙන්ෂියාව ඇති පුද්ගලයන් සමග ඩිමෙන්ෂියාව ඇති පුද්ගලයන් සමග කොමියුනිකේෂන් 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 sannivedanaya කොමියුනිකේෂන් sannivedanaya ඒක ලියලා ඊට පස්සේ ලියා ගන්න රියුවිතෙන් 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 කියන්නේ මතක තබා ගත යුතු කරුණු රියුවිතෙන් කියන්නේ මතක තබා ගත යුතු කරුණු ඒක ලියලා පළවෙනි එක ලියන්න යුක්කුරිවෝ හනෂිමස් යුක්කුරිවෝ හනෂිමස් යුක්කුරිවෝ හනෂිමස් තෙමින් කතා කරන්න
යුක්කුරිවු හනශිමස්. සෙමින් කතා කරන්න. 2. වකරියසුයි කොතොබා වකරියසුයි කොතොබා වකරියසුයි කොතොබා තේරුම් ගැනීමට පහසු වචන. වකරියසුයි කොතොබා තේරුම් ගැනීමට පහසු වචන ක්‍රමාවක්. මිජිකයි බුන්ෂෝදේ මිජිකයි බුන්ෂෝදේ මිජිකයි බුන්ෂෝදේ කෙටි වාක්‍යවලින් කෙටි වාක්‍යවලින් සුතයි මස් සුතයි මස් කියන්නේ sannivedanaya කරන්න. සුතයි මස් කියන්නේ sannivedanaya කරන්න. 3. හොන්නින් 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 පුද්ගලයා හොන්නින් කියන්නේ පුද්ගලයා ගා හනසු නයියෝ හනසු නයියෝ හනසු නයියෝ කියන්නේ කතා කරන අන්තර්ගතය. නයියෝ කියන්නේ අන්තර්ගතය. හනසු නයියෝ කියන්නේ කතා කරන අන්තර්ගතය. ගා ජිජිත්සු ජිජිත්සු කරුණු ජිජිත්සු කියන්නේ කරුණු තෝ කියන්නේ සමග චිගත්තෙ ඉතෙමු චිගත්තෙ ඉතෙමු චිගත්තෙ ඉතෙමු වෙනස් වුවත් වෙනස් වුවත් සොරෙවෝ හිතව් සෙසුනි සොරෙවෝ හිතෙව් සෙසුනි සොරෙවෝ හිතෙව් සෙසිනි සොරෙවෝ හිතෙයි සෙසුනි සොරෙවෝ හිතෙයි සෙසුනි ඒක ප්‍රතික්ෂේප නොකර ඒක ප්‍රතික්ෂේප නොකර කමාවක් සොනොමම සොනොමම සොනොමමා කියන්නේ එලෙසම සොනොමමා කියන්නේ එලෙසම ජූයෝෂිතේ 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 පිළිගෙන ජූයෝෂිතේ කියන්නේ පිළිගෙන කයෝකන් ශිමස් කයෝකන් ශිමස්
සානුකම්පා කිරීම. සානුකම්පා කිරීම. සානුකම්පා කිරීම. හරි. ඔන්න අපේ 3 වෙනි පාඩමේ 2 වෙනි චැප්ටර් එක ඉවරයි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ 3 වෙනි පාඩමේ 3 වෙනි චැප්ටර් එක. මොකද්ද? චීමුනෝ කොමියුනිකේෂන්. කණ්ඩායම් sannivedanaya. එතකොට මේකේ කතා කරන්න තියෙන්නේ අර වාර්තා ගැන. අර වාර්තා ලියන්න තියෙන්නේ. අන්නේ වාර්තා ගැනයි. ඒ වාර්තාව ගැන විස්තර ටිකයි මොනවද වාර්තා ලියන්න ඕනකට අවශ්‍ය කරන මූලික කරුණු ටිකයි. ඊට පස්සේ අපි කතා කරනවා තොරතුරු ගැන. පෞද්ගලික තොරතුරු ගැන රියෝෂකි. ඔන්න ඔය ටික තමයි ඔතන කතා කරන්න තියෙන්නේ. ඒතකොට ඉස්සෙල්ල කියනවා අපිට වාර්තා මගින් තොරතුරු බෙදා ගැනීමේ මූලික අවබෝධය. ඒක දීලා අපිට කියනවා මේ තොරතුරු බෙදා ගැනීමේ අරමුණ මොකක්ද කියලා. දැන් අපි සාදු සත්කාරය කරනකොට ඒ හම්බ වෙන තොරතුරු බෙදා ගන්න එකේ අරමුණ මොකක්ද කියලා. එතකොට අපි විතරක් නෙවෙයිනේ රියෝෂට සාදු සේවාව සිද්ධ කරන්නේ. නේද? කියන්නේ අපි එක කොට්ටාසයක් විතරයි. නේද? තව කීප දෙනෙක්ම ඉන්නව රියෝෂට සාදු සත්කාරය කරන්න. වෛද්‍යවරු ඉන්නවා. නේද? හෙදිය ඉන්නවා. නේද? තව සමාජ සේවකයෝ ඉන්නවා. ඊට පස්සේ කෙයා මැනේජර්ලා ඉන්නවා. ඔන්න ඔය කඩ වගේ එක එක කීප දෙනෙක්ම ඉන්නවා රියෝෂට සාදු සත්කාරය දෙන්න. එතකොට ඔය රියෝෂට සාදු සත්කාරය දෙනකොට අපි කණ්ඩායමක් විදියට තමයි සාදු සත්කාරය සිද්ධ කරන්නේ. ඒතර කණ්ඩායමක් විදියට සාදු සත්කාරය සිද්ධ කරනකොට අපි එක එකනා කතා වෙලා සාකච්ඡා කරලා තමයි සාදු සත්කාරය සිද්ධ කරන්නේ. එතකොට මේ විදියට කතා බහ කරලා කණ්ඩායමක් විදියට සාදු සත්කාරය කරනකොට අපිට පුළුවන් අපේ රියෝෂට හොඳ සාදු සත්කාරයක් ලබා දෙන්න. නේද? හැම කෙනාගේම අදහස් උපදෙස් අරගෙන කණ්ඩායමක් විදියට වැඩ කරනකොට අපිට පුළුවන් රියෝෂට හොඳ සාදු සේවාවක් ලබා දෙන්න. ඒතර ඔන්නෝක තමයි හොඳ සාදු සත්කාරයක් ලබා දෙන එක තමයි මේ තොරතුරු බෙදා ගැනීමේ අරමුණ. තොරතුරු බෙදා ගැනීමේ අරමුණ තමයි රියෝෂට හොඳ සාදු සත්කාරයක් ලබා දෙන එක. එතකොට අපිට පුළුවන් මොකද්ද කරන්න? එතකොට අපිට පුළුවන් මේ රැස් කරගත්ත තොරතුරු කණ්ඩායමක් විදියට බෙදා හදාගෙන නේද? කණ්ඩායමක් විදියට බෙදා හදාගෙන සාදු සත්කාරය කරන්න. ඒ නිසා තමයි අපිට මේ තොරතුරු බෙදා ගැනීම අත්‍යවශ්‍ය වෙන්නේ. තේරුණාද කියපු ටික? ඔව් සෙන්ස්. හරි. ඊට පස්සේ අපිට කියනවා මේ තොරතුරු ගත්තට පස්සේ දැන් අපි තොරතුරු හුවමාරු කරගන්නවා කියනවා. එතකොට මේ තොරතුරු හුවමාරු කරන. එහෙම නැත්නම් බෙදා ගන්න ක්‍රම දෙකක් තියෙනවා කියන. මොකද්ද මේ පළවෙනි එක පෙන්නලා තියෙන්නේ? මොකද්ද මේ පළවෙනි එක තියෙන්නේ? ඒක වාර්තා මොනවා හරි ලියලා තියෙනවානේ. ඒ ලියපු දේවල් වලින් තොරතුරු ලබා ගන්න. දැන් ඔන්න කට්ටියත් එක්ක සාදු සත්කාරය කරනකොට දැන් අපිට තොරතුරු හුවමාරු කරන්න. තොර හුවමාරු කරගන්නකොට මේ තොරතුරු බෙදා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි වාර්තා මගින් තොරතුරු ගන්න. අනිත් එක මොකද්ද මෙතන කරලා තියෙන්නේ? එතන කට්ටියත් එක්ක කතා කරනවා මේ ලියපු
අන්න හරි. අර අපි කියන්නේ මීටින් එකක් අරගෙනනේ. රැස්වීමක් අරගෙන කට්ටියත් එක්ක කතා කරලා තොරතුරු ලබා ගන්න. ඔන්න ওই ටික තමයි තොරතුරු බෙදා ගන්න ක්‍රම. මොකද්ද? වාර්තා මගින් තොරතුරු ගන්නවා. අනිත් එක තමයි රැස්වීම මගින් තොරතුරු ලබා ගන්න. එතකොට වාර්තා මගින් තොරතුරු ගන්නකොට මොන වගේ වාර්තාද තියෙන්නේ? එතකොට මෙයාලා කියනවා මොන වගේ වාර්තාද තියෙන්නේ? සාත්තු සේවා සැලසුම්. සාත්තු සේවා සැලසුම් වාර්තා තියෙනවා. තව තියෙනවා කේසු. කේසු කිරුකු. කේසු කිරුකු කියන්නේ නඩු වාර්තා. ඊට පස්සේ තව කියනවා ස්ථාන මාරු සටහන්. මෝෂි ඔකුරි නෝතෝ. ස්ථාන මාරු සටහන්. ඔන්න ඔය වගේ දේවල් තමයි වාර්තාවලට අයිති වෙන්නේ. මොනවද? සාත්තු සේවා සැලසුනුයි නඩු වාර්තයි ස්ථාන මාරු සටහන්. නඩු වාර්තා කියන්නේ මොනවද? නඩු වාර්තා කියන්නේ රියෝෂ පැමිණිලි කරපු දේවල්. අන්න ඒවට. එතකොට සාත්තු සේවා සැලසුම් කියන්නේ මොනවද? අපි අර පළවෙනි පාඩමේ ඉගෙන ගත්තේ කයිගු කතේ හදන විදිය. මතකද? අන්න ඒ වගේ සාත්තු සේවා සැලසුම්. ඊට පස්සේ ස්ථාන මාරු සටහන්. මොනවද ස්ථාන මාරු සටහන් කියන්නේ? ස්ථාන මාරු සටහන් කියන්නේ මොනවද? දැන් රියෝෂල ගත්තොත් එක සාත්තු සේවා නිවාසේ කලින් සාත්තු සේවකයෙක් ඉඳලා තියෙනවා. එතකොට ඒ සාත්තු සේවකයා මේ රියෝෂල ගැන එක එක දේවල් ලියලා තියෙනවනේ. ඒ දේවල් ලියලා තියෙනවා. එතකොට එයා ගිහින් තියෙනවා. ඊට පස්සේ ඇවිල්ලා තියෙන්නේ අපි කියමුකෝ. එතකොට අපි අර සාත්තු සේවකයා ලියලා තියෙන වාර්තා ටික බැලුවට පස්සේ එයාගේ ස්ථාන මාරු වීම ලබා දීලා තියෙන සාත්තු සේවා ටික බැලුවට පස්සේ අපිට පුළුවන් ත්‍රියෝෂක කලින් අතීත තොරතුරු හැමදේම බලා ගන්න. නේද? ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඔන්න ඕව තමයි ස්ථාන මාරු සටහන් කියලා කියන්නේ. ඊට පස්සේ රැස්වීම මගින් තොරතුරු බෙදා ගන්න එක තමයි දෙවෙනි එක. තේරුණාද මේ ටික? ඔව් සෙන්සේ. හරි. අපැහැදිලිද? නෑ සෙන්සේ. නෑනේ. හරි. එහෙනම් ලියාගමු අපි. ලියාගන්න 3 කියලා. 3 3. 3 3. චීමුනෝ කොමියුනිකේෂන්. චීමුනෝ කොමියුනිකේෂන්. කණ්ඩායම් sannivedanaya. කණ්ඩායම් sannivedanaya. ඒකට ලියාගන්න 1 කියලා. කිරොකොනි යොරු. කිරොකොනි යොරු. කිරොකොනි යොරු. කණ්ඩායම් මගින් ගොමෙන් වාර්තා මගින් කිරොකොනි යොරු වාර්තා මගින් 4 ඉදෙනවද? අද ගොඩක් ලිව්වනේ. නෑ සෙන්සේ. හරි. ජෝහෝ 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 කියන්නේ තොරතුරු. ජෝහෝ කියන්නේ තොරතුරු. නෝ
කියෝ යූකනෝ කියෝ යූකනෝ කියෝ යූකනෝ බෙදා ගැනීමේ කියෝ යූකනෝ බෙදා ගැනීමේ කිසොතෙකි 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 මූලික කිසොතෙකි මූලික රිකයි රිකයි කියන්නේ අවබෝධය ඊට පස්සේ ලියන්න ජෝහෝනෝ කියෝ යූකනෝ ජෝහෝනෝ කියෝ යූකනෝ ජෝහෝනෝ කියෝ යූකනෝ තොරතුරු බෙදා ගැනීමේ ජෝහෝනෝ කියෝ යූකනෝ තොරතුරු බෙදා ගැනීමේ මොකුතෙකි මොකුතෙකි කියන්නේ අරමුණ මොකුතෙකි කියන්නේ අරමුණ ඒ අර්ථය ලියන්න කයිගොවා 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 සාත්තු සේවාව සාත්තු සේවාව කයිගොශොකු දකෙදේනකු කයිගොශොකු දකෙදේනකු කයිගොශොකු දකෙදේනකු කියන්නේ සාත්තු සේවකයා පමණක් නොව සාත්තු සේවකයා පමණක් නොව ඊරියෝශොකු 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 වෛද්‍ය වෘත්තිකයා වෛද්‍ය වෘත්තිකයා නදෝ ආදී හොක් ආදී හොකනෝ හොකනෝ කියන්නේ වෙනත් හොකනෝ කියන්නේ වෙනත් ශුකුෂූතෝ ශුකුෂූ 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 කියන්නේ වෘත්තීය කණ්ඩායම් ශුකුෂූ කියන්නේ වෘත්තීය කණ්ඩායම් තෝ කියන්නේ සමග
රෙන්කෙයිෂි රෙන්කෙයිෂි රෙන්කෙයිසි සාකච්ඡා කර කමාවක් චීමුදේ ඔකොනයි මස් චීමුදේ ඔකනයි මස් කණ්ඩායමක් ලෙස සිදු කරනවා. චීමුදේ ඔකනයි මස් කණ්ඩායමක් ලෙස සිදු කරනවා. ඊට පස්සේ ලියන්න රියෝෂනී වැඩිහිටියාට යොරියෝයි කියන්නේ වඩා හොඳ කයිගොසාබිසු කියන්නේ සාත්තු සේවාවක්. කයිගොසාබිසු කියන්නේ සාත්තු සේවාවක්. වෝ තෙයිකියෝ සුරු තමේනි සපයා දීම සඳහා කයිගොනො නයියෝ සාත්ව සේවාවේ අන්තර්ගතය යා කියන්නේ සහ ඊරියෝනි කියන්නේ වෛද්‍ය ප්‍රතිකාරවලට කන්සුරු කියන්නේ සම්බන්ධ ජෝහෝ කියන්නේ තොරතුරු වෝ චීමුදේ කණ්ඩායමක් ලෙස කියෝයෝෂිමස් බෙදා ගන්නවා.
ඊට පස්සේ ලියා ගන්න ජෝහෝ ජෝහෝ තොරතුරු තොරතුරු කියෝ යූනු හෝහෝ කියෝ යූනු හෝහෝ කියෝ යූනු හෝහෝ බෙදා ගන්නා ක්‍රම පැන්සලෙන් ලියා ගන්න කොටස් දෙකයි කියලා. කොටස් දෙකයි පළවෙනි එක ලියා ගන්න කිරොකුනි යොරි කිරොකුනි යොරු කිරොකුනි යොරු කිරොකුනි යොරු වාර්තා මගින් කිරොකුනි යොරු වාර්තා මගින් ජෝහෝනෝ 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 තොරතුරු ජෝහෝ කියන්නේ තොරතුරු මෙතන නිපාතෙත් එක මන් දුන්නේ ජෝහෝ කියන්නේ තොරතුරු කියෝ යූකා කියෝ යූකා කියෝ යූකා කියන්නේ බෙදා ගැනීම බෙදා ගැනීම ඒ අර්ථය ලියා ගන්න කයිගො නදෝනෝ කයිගො නදෝනෝ කයිගො නදෝනෝ කයිගො නදෝනෝ කියන්නේ සාත්තු සේවා ආදී සාත්තු සේවා ආදී කෙයි කකුෂෝ කෙයි කකුෂෝ කෙයි කකුෂෝ සැලසුම් කෙයි කකුෂෝ කියන්නේ සැලසුම් සැලසුම් කමාවක් දාලා ඊට පස්සේ ලියා ගන්න කේසු කිරොකු කේසු කිරොකු කේසු කිරොකු කියන්නේ නඩු වාර්තා කේසු කිරොකු කියන්නේ නඩු වාර්තා මෝෂි ඔකුරි නෝතෝ මෝෂි ඔකුරි මෝෂි ඔකුරි නෝතෝ මෝෂි ඔකුරි නෝතෝ මෝෂි ඔකුරි නෝතෝ ස්ථාන මාරු සටහන් මෝෂි ඔකුරි නෝතෝ ස්ථාන මාරු සටහන් නදෝගා අරිමස් නදෝගා අරිමස්
ආදිය තියෙනවා. ආදිය තියෙනවා. දෙක කයිගිනියොරු කයිගිනියොරු රැස්වීම මගින් කයිගිනියොරු රැස්වීම මගින් ජෝහෝ 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 කියන්නේ තොරතුරු නෝ කියෝයු 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 කියන්නේ බෙදා ගැනීම. කියෝයු කියන්නේ බෙදා ගැනීම. මේ ටික ඕනේ නෑ නේද? මෙතන කියන්නේ මේ රැස්වීම කරනවා කියලා වැඩිහිටියන්ට සම්බන්ධ තොරතුරු කාර්ය මණ්ඩල සමාජිකයන් අතර sannivedanaya කර මාරු කිරීමට සහ එද සැකවරණයේ සම්බන්ධ අන්තර්ගතය ගැන සිතන්න රැස්වීම වගේ තියෙනවා කියලා. ඒක ඕනේ නෑ නේද? රැස්වීමක් තියන්නේ මෙන්න මේක නිසා කියලා තමයි අහන්නේ. ඒ ටික ඕනේ නෑ නේද? ඕනේ නැහැ. ඔව්. මෙතන නම් මොනවද වාර්තා කියන එක තේරෙනවනේ. මෙතන අහන්න දෙයක් නෑ නේද? සාමාන්‍ය දැනීමනේ. හරි. මීටින් එකක් තියෙනවා කියලා තමයි කියන්නේ. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ සාත්තු සේවාව තුළ මේ වාර්තාවල වැදගත්කම. සාත්තු සේවා භූමිකාව තුළ මේ වාර්තා. ඒ කියන්නේ ඔය නඩු වාර්තා. ඊට පස්සේ ඔය සාත්තු සේවා සැලසුම්, ස්ථානමාරු සටහන්. දැන් අපි හැමෝමත් එක්ක එකතු වෙලා ඔය වාර්තා ලියන දේවල් නේද? ඊට පස්සේ තව මොනවද? තව මොනවද තියෙන්නේ? අපි ඒක රියෝෂලාගේ ඔය එක එක දේවල් ලියලා තියෙනවනේ නේද? එක එක දේවල් සාමාන්‍යයෙන් ඔයාලට ගියාට පස්සේ දෙන්නේ නැහැ. ටික කාලයක් ගියාට පස්සේ අවුරුදු දෙකක් විතර ගියාට පස්සේ ඔයාලට සාත්තු සේවා වාර්තා හැම ලියන්න දෙනවා. එතකොට ඔන්න ඔය වගේ වාර්තා ලියන. ඒ කියන්නේ රියෝෂට මම මේ දේවල් කන්න දුන්නා. මෙන්න මේ වගේ දේවල් දුන්නා. මෙන්න මේ වගේ දේවල් දුන්නා. ඔන්න ඔය වගේ වාර්තාවල් තියෙනවා. නේද? ඔන්න ඔය වාර්තාවල් ওই දේවල් සාත්තු සේවාව තුළ වැදගත්කම මොකක්ද කියලා අහනවා. ඔම වාර්තාවල් ලියලා තියෙන එක. දැන් හිතන්න අපි දැන් අපේ සාත්තු සේවා නිවාසෙට ගියා අපි රියෝෂ ගැන ඔය දැන් වාර්තා හදලා තියෙනවා. දැන් හිතමු අපිට ළඟ ඉන්නේ රියෝෂල 10 දෙනෙක් කියන සාත්තු සේවා නිවාසයක් ගත්තොත් අපි දැන් වැඩට ගියාට පස්සේ දැන් අපිට ඉන්නේ සතුව සංඛ්‍යාව ඉස්සෙල්ලා. එයා උදේට කෑවේ මෙන්න මේවා. උදේට මෙන්න මේ ටික කරා. උදේට මේ ටික කරා මේ ටික කරා කියලා අපි ලියලා තියෙනවා. අන්න ඔය වගේ වාර්තා. ඔය වගේ වාර්තාවල වැදගත්කම මොකද්ද? ඔහොම ලියලා තියෙන එකේ වැදගත්කම මොකද්ද? එයාලා කියන ඔහොම ලියලා තියෙන එකේ වැදගත්කම තමයි රියෝෂට වඩා හොඳ සාත්තු සත්කාරයක් ලබා දෙන්න පුළුවන් කියලා. දැන් හිතන්න. ඔය අතුරු මමයි ඉන්නවා. දැන් අපි සාත්තු සේවා නිවාසෙ ගිහිල්ලා අපේ රියෝෂේ ඉන්නවා. රියෝෂේ ඉඳගෙන සාමාන්‍යයෙන් මාරු වෙනවනේ නේද? මාරු වෙන උදේ වැඩ කරනවා එක්කෙනෙක් ඊට පස්සේ හවස වැඩ කරනවා. එතකොට දැන් මම ඉන්නේ උදේ. උදේ අපේ රියෝෂට
මං ඔක්කොම විස්තර එයා කෑවේ මොනවද? එයා මොනවද බිව්වේ? ඒ දේවල් මම ඔක්කොම ලියලා තියෙනවා. ඊට පස්සේ හවස එන්නේ ඔයා. හවස එන ඔයා එනකොට ඔයා ඊට පස්සේ පියෝෂ උදේ ඉඳන් කරපු දේවල් මම වාර්තාවේ ලියලා තියෙන නිසා ඔයාට ලේසියිනේ. ඔයාට ඒක ලේසි. හිතන්නේ දැන් ඔයා එන ටයිම් එකේදී මේ රියෝෂට බඩරිදි. නේද? ඔයා එන ටයිම් එකේදී දැන් මම උදේ ගියා. ඊට පස්සේ එන ටයිම් එකේදී රියෝෂට බඩරිදිලා. එතකොට මං උදේ ලියලා තියෙනවා හා රියෝෂ කෑව මෙන්න මේ වගේ කෑම දේවල් කෑව කියලා. එතකොට ඔයා එන ටයිම් එකේදී රියෝෂ ලෙඩ වුණාට පස්සේ දැන් මම නෝට් එකේ ලියලා යනවා මෙන්න මේව තමයි රියෝෂ කෑවේ මේව කියලා. එතකොට ඔයාට ටක් ගාලා පුළුවන් පෙන්වන්න මේ දැන් බඩ රිදෙනවා කියලා දැන් රියෝෂ කෑ ගහනවා. රියෝෂ කෑ ගහනවා ඔයාට ටක් ගාලා ගිහිල්ලා කංගෝ චොකුට කියනවා. ඊට පස්සේ කංගෝ චොකු කියනවා ඇයිද දන්නේ නැහැ මෙයාගේ බඩ රිදෙන්නේ මොනවා හරි එයා කාපු දෙයක් වෙන්නේ නැති කියලා. දැන් නිගමනය කරන කාපු දෙයක් කියලා. ඊට පස්සේ එයා බලනවා ඔයාගෙන් අහනවා ඔයා කියනවා මම මොනවක්වත් දුන්නේ ඔය උදේ හරි දවල් හරි කෑම එකකින් තමයි මොකක් හරි වෙලා ඇත්තේ කියලා. ඊට පස්සේ මම ලියලා ගියපු වාර්තාව බලනවා ඒ කට්ටිය. ඒ කට්ටිය බලලා ඊට පස්සේ නිගමනය කරනවා හා අපි හිතමු යාට මොනවා හරි මොනවා හරි කෑමක් යාට ඇලර්ජික් එකක් තිබ්බා කියලා. අන්න ඒක කෑපු නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා නිගමනය කරනවා. එතකොට ඔහොම වාර්තා ලියලා තියෙන නිසා අපිට පුළුවන් අපේ රියෝෂයට වඩා හොඳ සාත්තු සත්කාරයක් ලබා දෙන්න. එතකොට ටක් ගාලා අරක ලියලා තිබ්බින් ඉඳ ටක් ගාලා හොයාගත්තනේ මොකද්ද මේ ලෙඩේ කියලා. නේද? මෙන්න මේක තමයි ලෙඩේට හේතුව කියලා. අන්න ඒ වගේ වඩා හොඳ සාත්තු සත්කාරයක් ලබා දෙන්න පුළුවන්. ඔය වාර්තාවල වැදගත්කම. දෙවෙනි එක යාළ කියනවා කණ්ඩායම් සත්කාර සඳහා මේක අත්‍යවශ්‍යයි. කණ්ඩායම් සත්කාර සාතු සත්කාරයට මේක භාවිතා කරන්න පුළුවන් කියලා. දැන් බලන්න. දැන් අපේ ගත්ත උදාහරණයට සාතු සේවකයා සම්බන්ධ වුණා, හෙදිය සම්බන්ධ වුණා. නේද? සමහර වෙලාවට හෙදියටත් ඕක නිගමනය කරන්න බැනවලු. හෙදිය කියනවා කාටද? වෛද්‍යවරයට. ඔන්න ඔය වගේ කණ්ඩායමක් විදියට සාතු සත්කාරය කරන්නත් ඔය වාර්තා වැදගත් කියලා කියනවා. එතකොට මෙයාලා කියනවා කණ්ඩායම් සත්කාර ගත්තට පස්සේ ඒ කණ්ඩායම් සත්කාර පුහුණු කිරීම කොටස් දෙකක් තියෙනවා කියලා. ඒ කොටස් වලටම මෙන්න මේ වාර්තා වැදගත් වෙනවා කියලා තමයි එයාලා කියන්නේ. තේරුණාද? වාර්තාවල වැදගත්කම දෙකක් තියෙනවා. වඩා හොඳ සාත්‍ය සත්කාරයක් ලබා දෙන්න පුළුවන්. කණ්ඩායම් සත්කාර පුහුණු කිරීම කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් දෙකටම ඔය වාර්තාවල් වැදගත් කියලා කියනවා. තේරුණාද? ඔව් සෙන්සේ. හරි. අපි එන ලියාගමු. ලියාගන්න. කයිගොනි ඔකෙරු කයිගොනි ඔකෙරු කයිගොනි ඔකෙරු සාතු සේවා භූමිකාව තුළ සාතු සේවා භූමිකාව තුළ කිරොකුණු ඉගි කිරොකුණු ඉගි කිරොකුණු ඉගි කියන්නේ වාර්තාවල වැදගත්කම. වාර්තාවල වැදගත්කම. ඒකෙන් පළවෙනි එක ලියන්න යොරියෝයි කයිගො සාබිසුනෝ යොරියෝයි කයිගො සාබිසුනෝ යොරියෝයි කයිගො සාබිසුනෝ වඩා හොඳ සාත්‍ය සේවාවක් වඩා හොඳ සාත්‍ය සේවාවක් තෙයිකියෝ සුරු තමේනි
තෙයිකියෝ සුරු තමීනි. ලබා දීම සඳහා. දෙක චීමුකයානෝ 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 කණ්ඩායම් සත්කාර ජිස්සෙන් 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 කියන්නේ පුහුණු කිරීම නෝ පුතත්සුනෝ 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 ශිතෙන් පුතත්සුනෝ ශිතෙන් පුතත්සුනෝ ශිතෙන් කියන්නේ කොටස් දෙකක් කොටස් දෙකක් කොටස් දෙකක් ගා ආරිමස් ගා ආරිමස් ගා ආරිමස් කියන්නේ තියෙනවා හරි ඊට පස්සේ කියනවා මේ වාර්තා ලියනකොට මතක තියාගන්න ඕන මූලික කරුණු. එහෙම නැත්නම් වාර්තාවල අන්තර්ගත වෙන්න ඕන මූලික කරුණු මොනවද කියලා. වාර්තාවක් ගත්තට පස්සේ සාත්තු සේවා වාර්තාවක් ගත්තට පස්සේ ඒ වාර්තාව ලියනකොට අපි මතක තියාගන්න ඕන කරුණු. එහෙම නැත්නම් වාර්තාවල් ලියනකොට මෙන්න මේ කරුණු ටික තමයි අන්තර්ගත වෙන්න ඕනේ කියලා එයාලා කියනවා. ඒ වගේ කරුණු හතරක් තියෙනවා. කරුණු හතරක් තියෙනවා. ඔය කරුණු හතර මතක තියාගෙන තමයි අපි වාර්තාව ලියන්නේ. එහෙම නැත්නම් ඔය කරුණු හතර වාර්තාව තුළ අන්තර්ගත වෙන්න ඕන. මොකද්ද පළවෙනි එක කියන්නේ? පළවෙනි එක කියනවා මතය නිශ්චිතව තියෙනකොට වාර්තාව ලියන්න කියන. කියන්නේ මොනවා හරි දෙයක් අපිට අමතක වෙන්න පුළුවන්. මොනවා හරි දෙයක් උදේ වුණා. ඒක අපිට රියෝෂට උදේ මොනවා හරි දෙයක් වුණා අපිට ඒක ලියන්න බැරි වෙනවා. නේද? ටිකක් වෙලා ගියාට පස්සේ අපි ඒක ලියන්න හදන ඒ වුණාට මතක එහෙම කරන්නේ නැතුව උදේ දෙයක් මොනවා හරි රියෝෂට වුණා නම් ඒ වෙලාවෙම අමතක වෙන්න කලින් ඒක ටක් ගාලා වාර්තා කරන්න කියලා කියනවා. ටක් ගාලා ලියන්න කියලා කියනවා. මතේ නිශ්චිතව තිබේදී වාර්තා කරන්න. අමතක වෙන්න කලින් ලියන්න කියලා කියනවා. ඒ වගේම තමයි දිනය වේලාව නිවැරදිව ලියන්න කියලා. වාර්තාවක් ලියනකොට දිනය වේලාව නිවැරදිව ලියන්න. මෙන්න මේ වෙලාවේ මෙන්න මේ වගේ දවසක මෙන්න මේ වගේ විදියට තමයි මේක සිද්ධ වුණේ කියලා. දිනය වේලාව නිවැරදිව ලියන්න කියලා. ඊට පස්සේ කියනවා සත්‍ය කරුණු ලියන්න කියන. නේද? බොරු ලියන්න එපා කියනවා. සිද්ධ වෙච්ච ඒ දේ ඒ විදියට ලියන්න කියන. ඊට පස්සේ කියනවා හතරවෙනි එක සැරයක් කියවපු ගමන් ඒ අන්තර්ගතය තේරෙන්න පහසු වෙන විදියට ලියන්න කියන. නේද? ඒ වාර්තාව ගත්තට පස්සේ ඒ වාර්තාව කියවපු ගමන් මෙන්න මේක තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට ලියන්න කියනවා. දැන් අපි විතරක් නෙවෙයිනේ ඕක බලන්නේ.
නේද? දැන් ෂිෆ්ට් එකක් තිබ්බොත් උදේ ලියපු කෙනා වාර්තාව හරියට ලිව්වේ නැති වුණොත් අනිත් කෙනාට ඒක තේරුම් ගන්න බැරි වෙනවා. නේද? අන්න ඒ නිසා තමයි එක සැරයක් කියපු ගමන් ඒක තේරුම් ගන්න පුළුවන් වෙන විදියට ඒ වාර්තාව ලියන්න කියලා කියනවා. තේරුණාද මේ ටික? ඔව් සෙන්සේ. හරි. එහෙනම් අපි ලියාගමු. කයිගො කිරකුවෝ කකු තමීනෝ කයිගො කිරකුවෝ කකු තමීනෝ කයිගො කිරකුවෝ කකු තමීනෝ කයිගො කිරකුවෝ කකු තමීනෝ සාත්ව සේවා වාර්තාවක් ලිවීම සඳහා කිහොන් මූලික කරුණු කිහොන් කියන්නේ මූලික කරුණු පැන්සලෙන් ලියා ගන්න 4යි කිය. පළවෙනි එක ලියා ගන්න කියෝකු 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 කියන්නේ මතය කියෝකු කියන්නේ මතය ගා කකුජිත්සුනා 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 කියන්නේ නිශ්චිතවම කකුජිත්සුනා කියන්නේ නිශ්චිතවම උචිනි 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 කියන්නේ තිබියදී කිරොකුෂිමස් කිරොකුෂිමස් වාර්තා කරන්න වාර්තා කරන්න දෙක හිත්සුකේ 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 කියන්නේ දිනය හිත්සුකේ කියන්නේ දිනය යා කියන්නේ සහ ජිකොකු 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 කියන්නේ වෙලාව වෝ සෙයිකකුනි 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 කියන්නේ නිවැරදිව සෙයිකකුනි කියන්නේ නිවැරදිව කිරොකුෂිමස් කිරොකුෂිමස් වාර්තා කරන්න වාර්තා කරනවා වාර්තා කරනවා වාර්තා කරනවා 3 ජිජිත්සු 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 කියනවා කරුණු වලට ඒ වගේම තමයි ජිජිත්සු කියනවා සත්‍ය කියන එකට දෙකම ලියාගන්න ජිජිත්සු කියනවා සත්‍ය
ඒ වගේම ජිජුත්සු කියනවා කරුණු. වෝ කිරොකුෂිමස්. වාර්තා කිරීම. වාර්තා කිරීම. එතකොට මෙයාලා කියනවා කරුණු ගත්තට පස්සේ කරුණු දෙකක් තියෙනවා. නේද? දැන් කරුණු ගත්තට පස්සේ වාර්තා ලියනකොට අපිට කියනවා සත්‍ය. ඒ වගේම කරුණු වාර්තා කරන්න කියලා කියනවා. එතකොට එහෙම ගත්තට පස්සේ යාලා කියනවා කරුණු දෙකක් තියෙනවා. ඒ කියන්නේ වාර්තාවල ගත්තට පස්සේ කරුණු දෙකක් තියෙනවා. ඒ කරුණු දෙක එකක් කියනවා ශූකාන්තෙකි ජිජිත්සු. ශූකාන්තෙකි ජිජිත්සු කියලා. ඊට පස්සේ කියනවා කක්කාන්තෙකි ජිජිත්සු කියලා. කක්කාන්තෙකි ජිජිත්සු කියලා. එතකොට මෙයාලා කියනවා ශූකාන්තෙකි ජිජිත්සු වලට අයිති වෙන්නේ වැඩිහිටිය දැකපු දේවල්. නේද? වැඩිහිටිය දැකපු දේවල්. ඒ වගේම තමයි පුද්ගලයාගේ අත්දැකීම්. හිතමු අපේ රියෝෂගේ අත්දැකීම්. ඊට පස්සේ පුද්ගලයාගේ පැමිණිලි. පුද්ගලයාගේ පැමිණිලි කියන්නේ රියෝෂගේ පැමිණිලි. ඊට පස්සේ වැඩිහිටියගේ අදහස්. වැඩිහිටියගේ අදහස්. එතකොට ශූකාන්තික ජිජිත්සු වලට එන්නේ වැඩිහිටියා දැකපු දේවල්, වැඩිහිටියගේ අත්දැකීම්, වැඩිහිටියගේ පැමිණිලි, වැඩිහිටියගේ අදහස්. එතකොට මෙතන මෙයාලා කියනවා කක්කාන්තික ජිජිත්සු වලට අයිති වෙන්නේ සාත්තු සේවකයා නිරීක්ෂණය කරපු දේවල්. සාත්තු සේවකයා නිරීක්ෂණය කරපු දේවල්. එතකොට මොන වගේ දේවල්ද? ඔය රුධිර පීඩනය මනින දේවල්. ඒ වගේම ශරීර උෂ්ණත්වයේ මනින දේවල්. අන්න ඒ වගේ දත්ත. ඒ වලින් ලබාගත් දත්ත තමයි කක්කාන්තික ජිජුත්සු වලට අයිති වෙන්නේ කියලා යාලා කියනවා. එතකොට මේක බැලූ බැල්මට මේක සම්බන්ධ වෙන්නේ වැඩිහිටියටද රියෝෂටද? ගොමේ වැඩිහිටියටද එහෙම නැත්නම් සාත්තු සේවකයටද? මේ කරුණු ටික වැඩිහිටියට වැඩිහිටියට. එතකොට මේක සම්බන්ධ වෙන්නේ සාතු සේවය. සාත්තු සේවකෙ. එතකොට මතක තියාගන්න ශූකාන්තික ජිජිත්සු කියන්නේ වැඩිහිටිය සම්බන්ධ කරුණු. කක්කාන්තික ජිජිත්සු කියන්නේ සාත්තු සේවකයා සම්බන්ධ වෙච්ච කරුණු වලට. තේරුණාද? ඔව් සෙන්සර්. එතකොට කරුණු දෙකයි කක්කාන්තික ජිජිත්සුයි අනිත් එක ශූකාන්තික ජිජිත්සු. එතකොට ශූකාන්තික ජිජිත්සු කියන්නේ වැඩිහිටිය සම්බන්ධ කරුණු, කක්කාන්තික ජිජිත්සු කියන්නේ සාත්තු සේවකයා සම්බන්ධ කරුණු. එතකොට ශූකාන්තික ජිජිත්සු වලට මොනවද අයිති වෙන්න ඕන? වැඩිහිටියා දැකපු දේවල්, වැඩිහිටියාගේ අත්දැකීම්, වැඩිහිටියාගේ පැමිණිලි, වැඩිහිටියාගේ අදහස්. එතකොට කක්කාන්තික ජිජිත්සු වලට අයිති වෙන්නේ සාත්තු සේවකයා නිරීක්ෂණය කරපු දේවල්. මොන දේවල්ද? රුධිර පීඩන, ඒ වගේම තමයි ශරීර උෂ්ණත්වය, අන්න ඒ වගේ පරීක්ෂණ දත්ත තමයි අයිති වෙන්නේ. ඔන්න ඔය දෙක හොඳට පටලව ගන්න නැතුව මතක තියාගන්න. ශූකාන්තික ජිජිත්සු වලට අයිති වෙන්නේ මේවා, කක්කාන්තික ජිජිත්සු වලට අයිති වෙන්නේ මේක කියලා. අපිට මේක නෝට් එක ලියාගන්න දැන් වෙලාව මදි වෙයි නේද? මේ ටික මදි වෙයි. අපි හෙට මේ ටික විස්තරේ හෙට නෙවෙයි. අපිට ආයේ ක්ලාස් එක තියෙන්නේ සවුන්දා නේද? සෙන්සුරාදා ඉරිදා නිවාඩුයිනේ. හරි නේද? සතියේ දවස් 5 තමයි ක්ලාස් එක තියෙන්නේ. එතකොට සෙන්සුරාදා ඉරිදා නිවාඩුයි. ආයි සවින්ද තමයි ක්ලාස් එක තියෙන්නේ. අපි සවුන්දට මේ විස්තර ටික ලියාගමු ඉතුරු ටික. හරි සෙන්සර්.